ඔයා හිතන්නේ ඔයාගේ ජීවිතයේ මේ සිද්ධ වෙන සියලුම දේවල් ඔයා ප්ලෑන් කරලා කරපු දේවල් කියලාද? පොඩ්ඩක් කොහොම නැවතිලා කල්පනා කරලා බලන්න. ඔයා පොඩි කාලේ කරන්න බලාපොරොත්තු වෙලා හිටිය රැකියාවද දැන් කරන්නේ? එහෙමත් නැත්නම් ඔයා විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා හිටිය කෙනෙක් එක්කද දැන් විවාහ වෙලායි? එක තප්පරයක සිදුවෙච්ච වෙනසකින් තමයි මේ සියලු දේවල් අපේ ජීවිතේ වෙලා තියෙන්නේ. අපේ ප්ලෑන් එක අපි දන්නේ නැහැ. අපේ ප්ලෑන් එක වෙනම ප්ලෑන් එක. ඉතින් ඔයා අද ජීවත් වෙන තත්ත්වය කවදාවත් ඔයා හිතමු නැති තත්ත්වයක්. අන්න ඒ වගේම තමයි ඔයාගේ අනාගතේ ඔයාට කවදාවත් හිතා ගන්න බෑ. ඔයාගේ මේ ජීවිතේ ප්ලෑන් එකෙන් 70%කටත් වඩා බරක් දරන්නේ ඔයාගේ කර්මය. ඔයා කරපු දේවල් තමයි ඔයාට නැවත නැවත ලැබෙන්නේ මේ ජීවිතේ. ඔයා මේ වීඩියෝ එක දකිනවනම් ඒක දකින්නේ හම්බෙකින් නෙමෙයි. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න, ජීවිතේ ගමන දැනගන්න ඔයාට කාලය ඇවිල්ලා කියන එක තමයි ඒකෙන් ඔයාට කියන්නේ. ඉතින් ඔයා යා යුතු මාර්ගය මොකද්ද? ඔයා අනාගතයේදී මොකද්ද කරන්න ඕනේ? ඔයාට ගැළපෙන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕන නම් කතා කරන්න අපිට.